evening. මගේ සහෝදරිය මේ සැන්දෑවට හොඟක් සූදානම් වෙන්න ඇති. Came with all the preparation. ඒ හැම සූදානම් වීමක් සමග මෙම ස්ථානට Wants to පැමිණියා. lead everybody in praise and worship. ප්‍රශංසා නමස්කාරයෙන් මෙහෙවන්ට කැමැත්තෙන් ආවා. And very strange. නමුත් හරි පුදුමයි. The computer doesn't work. එකපාරටම කම්පියුටර් එකේ බැටරි එක We බැස්සා. saw on the screen it says 10% more to go. අපි දැක්ක එකපාරටම තව මිනිත්තු ප්‍රතිශතය 10 තියෙන බැටරියේ. Better fix your charger. ඔබගේ charger එක නැවත දාන්න අවශ්‍යයි. Fixes up the charger. charger එක fix කරන්න. The computer doesn't come on. fix කරත් ඒ කම්පියුටර් එක වැඩ කරන්නේ නැහැ. Expectations were great. බලාපොරොත්තු ගොඩක් තිබුණත් But when the time came, the expectations were not met. කාලය පැමිණි අවස්ථාවේදී බලාපොරොත්තු රහිත වුණා. Everything turned to be on the opposite side. හැමදේම ප්‍රතිවිරුද්ධ ලෙස ක්‍රියා කරන්න පටන් ගත්තා. These things are extremely common. මේ හැම දෙයක්ම අපට සාමාන්‍ය දේවල්. And these things bring extreme negative feelings and emotions in our heart. අපගේ හදවතේ මෙවැනි අවස්ථාවන් වලදී අපගේ ඍණාත්මක අදහස් සහ යෝජනා අපේ මනසට ගෙන දෙනවා. Imagine how would you feel that you prepared everything, praying and saying, God, today I'm going to worship you. කියනවා ඔබ සූදානම් වෙලා ආවා මෙහෙවන්න ස්වාමින් වහන්සේගේ සෙනග මෙහෙවන්නට. Charger has been fixed. charger එක ගහලා තිබුණත් The computer fails. කම්පියුටර් එක ප්‍රතිචාර දක්වන්නේ නැහැ. Many a times our gadgets fail suddenly. gadgets fail. Gadgets Suddenly. fail suddenly. බොහෝ විට අපගේ මේ තිබෙන්නා වූ උපකරණ ක්ෂණයකින් ප්‍රතිචාර දක්වන්නේ නැහැ. It is really depressing. ඒවා අපිට කනගාටුව ගෙන දෙනවා. Hallelujah. Hallelujah. Suddenly the mixer starts making noise. එකපාරටම මික්සරෙන් සද්ද එනවා. It's depressing. ඒක දුක ශෝකය ගෙන දෙනවා. And God's word that we learned last time, අපි ගිය මාස ඉගෙන ගත්ත උන්වහන්සේගේ වචනය it says, කියා සිටියා consider it nothing but joy. ඒ හැම දෙයක්ම ප්‍රීතියක් සලකන්න වෙන දෙයක් නෙමෙයි. Count it nothing but joy. ප්‍රීතියක් කොට සලකන්න. Joy. ප්‍රීතියක්. Joy. ප්‍රීතිය. When I was coming with my brother from Gaul, මාගේ සහෝදරයා සමග ගාල්ල සිට පැමිණෙනකොට I was telling my brother it is extremely illegal for a person to be in worry. මම කියා සිටියා ඔහුට කිතුණුවෙක්ට ක්‍රිස්ටියන් Yeah. කිතුණුවෙක්ට කනස්සල්ලු වීම ඇවිල්ලා නීති විරෝධී දෙයක්. For a Christian, it is extremely illegal to be in worry. කිතුණුවෙක්ට කනස්සල්ල කරදර වීම ඇවිල්ලා නීති විරෝධී දෙයක්. For a Christian, it is extremely common to be filled with joy. නමුත් ඊට ප්‍රතිවිරුද්ධ ලෙස කිතුණුවෙක්ට ප්‍රීතියෙන් පූර්ණව සිටීම සාමාන්‍ය දෙයක්. So let's take a little revision on joy. අපි ප්‍රීතිය ගැන ඉගෙන ගත්ත දේවල් නැවත බලමු. Hello, are you with me? මා සමගද? Joy. ප්‍රීතිය. What is joy? මොකක්ද ප්‍රීතිය කියන්නේ? Listen, if any person seated here wants victory in his life, then he must learn how to get this joy. මේ ඉන්න ස්ථානයේ ඉන්න කෙනෙක්ට තමන්ගේ ජීවිතයේ ජයග්‍රහණය අත්දකින්න කැමති නම් ඔහු නැත්තම් ඇය ඉගෙන ගත යුතුයි ප්‍රීතිය කෙලෙසද ලබා ගන්න කියා. The first thing that you must remember that joy is not an emotion. ප්‍රථම දේ තමයි ඔබ ඉගෙන ගත යුතු දේ තමයි ප්‍රීතිය යනු හැඟීමක් නොවේ. It is not a feeling. ඒක හැඟෙන දෙයක් නෙමෙයි. Happiness is an emotion, it's a feeling. සන්තෝෂ වීම කියන්නේ හැඟීමක් එන්නව සිතිවිලි මත This පදනම් වෙච්ච දෙයක්. happiness comes from the world. සන්තෝෂය පැමිණෙන්නේ ලෝකයෙන්. It comes through favorable circumstances. අප උදෙසා ක්‍රියා කරන්නා වූ වාතාවරණයන් වලින් තමයි සන්තෝෂය It පැමිණෙන්නේ. comes through when your desires are fulfilled. ඔබගේ ආසාවන් සංසිද්ධ වෙනකොට තමයි සන්තෝෂ වෙන්නේ. But joy doesn't come when situations are in favor. නමුත් ප්‍රීතිය පැමිණෙන්නේ ඔබ හිතන පරිදි දේවල් සිදු වුණාම නෙවෙයි. Joy comes from the Holy Spirit. ප්‍රීතිය පැමිණෙන්නේ ශුද්ධාත්මයන් වහන්සේගෙන්. It is a divine power. එය දිව්‍යමය බලයක්. And it comes even when a person is in the worst situation. මිනිසයා අමාරුම අපහසුම අවස්ථාවේ පවා මේ ප්‍රීතිය පැමිණෙනවා. Hallelujah. හalleluya. Thank you, Jesus. ස්තුතියි දේශුනේ. Thank you, Jesus. ස්තුතියි දේශුනේ. Thank you, Jesus. ස්තුතියි දේශුනේ. Now let's just study about how a person can produce this joy. අපි ඉගෙන ගමු මිනිස්සේ කෙලෙසද මේ ප්‍රීතිය වඩව ගන්නේ.
The first thing is the joy comes through the gospel. ප්‍රථම දේ ප්‍රීතිය පැමිණෙන්නේ සුභාරංචිය තුලින්. Not the word, but the gospel. වචනය නෙමෙයි සුභ ආරංචිය. When I was in Goa and Brother Alred was translating, I said, joy comes from the gospel. And he translated, joy comes from the word of God. මම ගෝවාවල මේක දේශනා කරනකොට බද ඇල්රිඩ් පරිවර්තනය කරේ ප්‍රීතිය පැමිණෙන්නේ වචනය කරන කොටගෙන කියා. And I said, no, joy comes from the word of God, from the gospel. මං කියා සිටියා නෑ ප්‍රීතිය පැමිණෙන්නේ සුභාරංචිය කරන කොටගෙන. What's the difference? මොකද්ද වෙනස? Isn't my statement a little strange? ඉතාමත් අසීරු නැත්තම් තේරුම් ගන්න බැරි Joy දෙයක් comes නෙමෙයි. from the gospel, not from the word of God. ප්‍රීතිය පැමිණෙන්නේ දේ වචනයෙන් නෙමෙයි සුභාරංචියෙන්. Nobody looks to be confused. Hello, let me repeat again. Joy comes from the gospel and not the word of God. ප්‍රීතිය පැමිණෙන්නේ සුභාරංචිය කරන කොටගෙනයි වචනය කරන කොටගෙන නෙමෙයි. When I said this statement, Alfred looked at me extremely surprised because he said, I don't understand what you're saying. මම මේක කිව්වම මගේ පරිවර්තක ඇල්රිඩ් එකපාරට මාධ්‍ය විශ්වපත්වල බැලුණා ඌට කිව්වා මට තේරෙන්නේ ඔබ මොකක්ද කියන්නේ. Let's say this brother comes to meet me. කිව්වා මේ සහෝදරයා මුණ ගැසෙන්න පැමිණෙනවා. And he says, my life, there are a lot of wrong things happening, brother. ඔව් කියා සිටිනවා මගේ ජීවිතේ බොහෝ වැරදි දේවල් සිදු වෙනවා brother. I pray for him. මම ඌට ආඥා කරනවා. And then I say, your past life has been very bad and that's why there's a curse on your life and all those things. ඉතින් මම ඌ කියා සිටිනවා ඔබගේ පරණ ජීවිතේ ඉතාමත් නපුරුයි එම නිසා ඔබේ ජීවිතය මත සාපයක් පැමිණලා තිබෙනවා. I show him from the word of God, Deuteronomy chapter 28:15 onwards. මම ඌට ද්විතීය කතාව 28 වන පරිච්ඡේදයේ 15 වන පදයේ සිට පෙන්නනවා දේ වචනෙන් උත් සාපය පැමිණලා තිබෙනවා. Now have I shown him the word of God? මම ඌට දේ වචනේ පෙන්වුවාද? Hello, have I shown him the word of God? Is your translation okay?